හයි යාලුවනේ ඉතින් ඔයාලම එකතු වෙලා ඉන්නේ KG Vlogs channel එකත් එක්ක. ඉතින් මේ channel එකේ වැටෙන්නේ KG. ඉතින් ඔයාලා KG ගේ මිනිස්සල් channel එකේ subscribe කරලා නම් තියෙන්නේ. ඔයාලා දන්නවා මොකද්ද මේ channel එකේ වෙන්නේ කියලා. ඉතින් මේ channel එකේ වෙන්නේ vlog. ඉතින් මම daily කරන දේවල් තමයි ගේන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති අද අපි මගේ කාමරය අස් කරන්න යන්නේ. ඉතින් සුපුරුදු වර්ධි කාමරේ හැමදාමත් පරිදි හෙන්නටම ජරා වෙලා තියෙන. ඉතින් දැන් මාස එකමාරක් තිස්සේ අස් කරලා නැහැ. ඔහේමයි තියෙන්නේ. පට්ටු විදිහට දූවිලි තියෙන බොයිස්. මොකද මම ඉන්නේ දැන් මගේ උතන ජනේල ඇත් තියෙනවා. ඒ ජනේල ඇරේ ගමන් කෙලිබ්බ මහ පාර පේන. ඉතින් ඔයාලා හිතා ගන්න පට්ට දූවිල්ලක් තියෙන්නේ මහ පාරේ. ඉතින් ඔයාලට පේන්නේ ওই බිත්තිවල හිල් බොයිස්. මම අර එන ගහලා ඔය RGB පටියට එන ගහලා නියොන් ලයිට් එකට එච්චරම ඒකත් මේවා කරගන්න මට වෙලා තිබ්බේ නෑ ඇත්තටම. ඔය තියෙන යාළුවනේ මම අලුතෙන් සෙට් කරේ ලයිට් එක. මොකද මේ කාමරේ එක ලයිට් එකකින් දීප්තිමත් කරන්න අමාරුයි. ඒ හින්දා මම මොකක් ගහලා ඒක බිත්තියට ගහට පස්සේ ඒකේ එළිය තමයි මට එන්නේ. තව අලුත් දේවල් ටිකක් එන්න තියෙනවා. ඒත් තාම ඉතික හරි නෑ. ඒක අපි ලබන අවුරුද්දේ බලමු. හරිද? ඉතින් අද බලමු. ඉතින් බා කාමරේ ඇස් කරන විදිහට මේක පොඩ්ඩක් ස්පීඩ් එකේ මගේ කයිස්මන් දැන් ගැලවෙන්න ඕන වෙනවා වගේ තියෙන්නේ මට පේන විදිහට. ඕ මම නැමුණත් එක්ක නේද? කවන්නේ මම මේක පොඩ්ඩක් ස්පීඩ් කරන්නම් ඈ. ඔනේ ඇත්තටම කාමරේ මාර විතර ජලා වෙලා තියෙද්දි මට ඇත්තටම වීඩියෝ කරන්නත් හිතෙන්නේ නැහැ. ඉතින් දැන් ලබන අලුත් අවුරුද්දකට යන හින්දා මම හිතුවා අලුතෙන්ම කාමරේ අස් කරලා ගන්න ඕනේ කියලා. ඉතින් තව කාමරේට ගොඩක් දේවල් ඇඩ් වෙන්නත් තියෙනවා. ඉතින් හරි. ඉතින් අපි පළවෙනි පාරට නෙමෙයි සෝරි පළවෙනි පාරට මම මේ vlog එක කරන්න. ඉතින් vlog කරන්න මට එහෙම ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඉතින් සමහරක් අයගේ දැකලාම තමයි මට vlog කරන්න හිතුනේ. ඉතින් කවන්න නැහැ. ඉතින් ඔය තියෙන මගේ පීස් එක ඉතාමත් දූවිලි ගොඩක් තියෙන පීස් එකක්. ඉතින් ඕකේ ඉස්සරහා තියෙන ග්ලාස් එක තමයි ගලවන්නේ. ඉතින් ග්ලාස් එක උතනින් වැටෙන්නත් ගියා මං හිතන්නේ ලොකු සද්දයක් නිකුත් වුණා. ඉතින් ගෙදර මිනිස්සුන්ට ඇහුණා වලට පේනවා ඇති බොයිස් ෆෑන් වල හිටම් පට්ට දූවිල්ලක් තියෙන. මට මේක අස් කරගන්න අර ෆෑන් එකක් තියෙන බොයිස් දූවිලිය දින වැකුම් එක අන්න ඒක ගන්න තතරම මල්ලක සල්ලි දීප මං සල්ලි වියදම් කරා වෙන දේවල් වලට. ඉතින් කවන්නේ අපි සතුටින් ඔයසතුරෙන්. ඉතින් ඔයාලා කියලා තිබ්බා vlog channel එක පටන් ගන්න කියලා. ඔය තියෙන්නේ යාළුවනේ අපේ ගෙදර මම දැන් බඩු දාලා තියෙන තැන් එහෙම ඔයාලට පේන්නේ. ඉතින් හැම තැනම බඩු දාලා තියෙන්නේ. ඒක ගැන වැඩි හිතන්න එපා. මොනා කරන්නද ඉතින් මාත් ඉන්න ඔය පැත්තකින් පොඩ්ඩක් දන්නද ඉතින් මම දැන් මගේ ඔක්කොම ටික ගලවලා දූවිලි පොඩ්ඩක් අස් කරලා මම ඔයාලට පෙන්නන්නේ. මම ඔය කකුල් තියලා මගේ මේසේ පට්ටු විදිහට උසයි යාළුවනේ. ඉතින් මං කකුල් තියලා ඒකට වැඩි සෙට් වුණා. ඉතින් අන්තිමට හිතුවෙන්නේ නැති විදිහට තීන්ද ගන්නත් උනා. ඔය තීන්නේ යාළුවනේ මම ඔයාලට කිව්ව විදිහට අමාර එන ගහලා ඒව හිල් වෙලා තියෙන්නේ. ඕකේ දැන් ඉලස කෑල්ලක්කේ හිල් වහන්නත් ඉතින් හරි ඒක ඉවරයි එතනින්. හරිද? ඔය තියෙන්නේ යාළුවනේ පොටි. ඔයාලා දන්නේ නැති මං කියන්න ඕනේ. ඉතින් ඕකත් ඉතින් මං ගන්න හිතුවා. මොකද හිල් දීටි අවුල්නේ බොයිස්. ඉතින් හිල් වහන්නත් එපානේ. ඉතින් ඒ හින්දා ඒව ටිකත් වහන්න මම ගත්තා ඉක්මනට. ඉතින් ඒව වහලා වුණාට පස්සේ ෆයිනල් ඔවට්පුට් එක විදිහට මට ආවේ ඔන්න ඔය විදිහට නිකන් මොකක්ද ඒකට කියන්නේ නිකන් අර මම දැකලා තියෙනවා මැටි ගහන්නේ බොයිස්. අර මැටි තීර කාලේට මම දැකලා තියෙන බිත්තුවල මැටි ගහලා වගේ නිකන් අමුතුම අවුට්පුට් එකක් ආවේ අන්තිමට මට ඒක මට විනාන ඒක දකිද්දි බොයිස්. ඉතින් දැන් ඕක වැලිකඩ දාසියකින් මදින්නත් ඕනේ. ඉතින් ඒක මැදලා ඔක්කොම කරාට පස්සේ බොයිස් හිතුවේ නැති විදිහට මම තීන්ත එකකුත් ගේන්න ගත්තා. ඉතින් ඔන්න ඔය තියෙන ඔය තීන්ත එක ඉතින් ඔය තීන්ත එක අරින්න ගියාම මට පිස්සු වැදුනා පොඩ්ඩක්. ඒක ගැන කතා කරලා ඇත්තටම වැඩක් නැහැ. ඒක ගැන මට කියන්න වචනත් නැහැ. ඉතින් ඔය රෝලයි ඔක්කොම තියෙනවා. ඉතින් බබ රෝලෙනුත් ගෑවා දෙකෙන්ම ගෑවා. මගේ අත්වල විතරයි තීන්ත තිබ්බේ පොඩ්ඩක්. මේ තියෙන්නේ මං හිතන්නේ තීන්ත ගන්න කලින්ද කොහෙද මම ජනල් ඔක්කොම මේ ඔක්කොම ක්ලීන් අප් එකක් දැම්මා. ඔව් ක්ලීන් අප් කියලා කියන්නේ ඔක්කොම දාලා නයිස්. ඉතින් දැන් තීන්ත ගන්න තමයි තියෙන්නේ. ඉතින් තීන්ත එකත් ගෙනාවා. දැන් තීන්ත එක හලලා අපිට වැඩේ පටන් ගන්න විතරයි තියෙන්නේ. ඉතින් තීන්ත එක දාගත්තා. දැන් රෝලින් ගන්නවා මම ඔය කාමරේට ගිනින ගමන් තියෙන්නේ යාළුවනේ. ඉතින් යාළුවනේ දැන් තීන්ත කාලා ඔක්කොම කරලා ඉවරයි. ඉතින් මම ඔය ලයිට් පටි එහෙම ගලවන්න ගියේ නෑ. මොකද ආයි යෝග ගලවලා ආයි ගහන්න ගියොත් ආයි බොරු වැඩක් වෙන හින්දා ඔක ඕමම තියන්න ගත්තා. ඉතින් යටටත් තීන්ත ටිකක් ගාගත්තා. පැත්තටත් ගාගත්තා. හැමතැනටම තීන්ත ගත්තා. මගේ ඇඟෙත් ගාගත්තා. උඩත් ගාන්න මට හිතුණා. ඉතින් එතන නම් පොඩ්ඩක් ජරා දීපුවා. ඊට පස්සේ මං හිතුවා එතනටත් පොඩ්ඩක් ආයෙ ගාලා දාන්න. ඉතින් ඔක්කොම ඉවරුණාට පස්සේ අන්න ඔය විදිහට තමයි කාමරේ තිබ්බි. ඉතින් ඔය ටයිල් ගැන හිතන්න එපා. ඒක පොඩ්ඩක් අවුල් ගියා මගේ කාමරේට විතරයි. මට විතරක් ඒ සැලකිල්ල තිබ්බා අපි ගෙදරින්. මොනා කරන්නද මගේ ටයිල් පොඩ්ඩක් වෙනස්. ඉතින් යාළුවනේ ඔය තියෙන්නේ මගේ වයර් කෝඩ් 3.
ඉතින් ඕක එක කැල්ලක් වැඩ කරන්න අන්තිමට ඔක් ගැලවට පස්සේ හරි මං මේක ස්තෝරී ගැන බොයිස් ඉතින් ඔය කාබරේ හදන්න මට මම එකට කොහොද පටන් ගත්තේ ඉවර කරද්දී මම රෑ 12යි ගානක් වුණා මොකද අපේ ගෙදර මම එක වැඩවලට ගෑට පස්සේ මට ඇත්තර විශ්ුණා හින්දා මං අන්තිමට මිගම ගිහිලාවට පස්සේ ඔන්න ඔය විදිර තමා මගේ කාබරේ මම අන්තිමට අදලි ඉවර කරගත්ත බොයිස් ඉතින් අන්තිමට මට ලයිට් දාන්නත් ඕනුනා ලයිට් දාන්න ගත්තතමා මට මතක් වුණේ මගේ ප්ලග් එකක් කැඩිලා තියෙන බව ඉතින් ප්ලග්ගයක් පිච්චිලා බොයිස් අවුල් ගිහිල්ලා තිබ්බ හොඳටම මොනා කරන්නද ලයිට් දාන්න මට තිබ්බේ නෑ එච්චර වෙලාවක් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද බ්ලොග් එක ඉවර වෙන්නේ. එරම් බොයිස් අපි තව දවසකින් සෙට් වෙමු.